Hi guys, ඔයාලා දන්නවා ලංකාවේ වැඩිම කජු හැදෙන්නේ එහෙම නැත්නම් වගා කරන්නේ කොහෙද කියලා. ඒ වෙන කොහෙවත් නෙමෙයි guys. මේ කජු වලට ප්‍රසිද්ධ පුත්තලම් දිස්ත්‍රික්කය. හෙක්ටයාර වලින් ගත්තොත් හෙක්ටයාර 6069ක කජු හැදෙනවා එහෙම නැත්නම් වගා කරනවා. ඒක අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.0.096ක් වෙනවා. ඊළඟට guys මේ ලංකාවේම කජු හැදෙන එහෙම නැත්නම් වගා කරන හෙක්ටයාර ප්‍රමාණය හෙක්ටයාර 20000ක් වෙනවා. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ මුළු භූමි ප්‍රමාණය 0.03ක් වගේ වෙනවා. guys ලෝකයේ මිල අධිකම නට්ස් වර්ග 10 අතරින් කජු තියෙන්නේ 5 වෙනි තැනට. ඉතින් ඔයාලට තේරෙන්නේ නැතිනේ guys මේ ලංකාව වගේ පුංචි රටක මුළු භූමි ප්‍රමාණයනොත් 0.03ක වගේ කජු හැදිලා කජු මිල කවදාවත් පල්ලෙහා යන්නේ නැහැ guys. මම නම් හිතන්නේ ආයි පල්ලෙහා යයි කියලා. මොකද කජු වලට මිල තීරණය වෙන්නේ guys මෙන්න මේ පොතු කජු වලට තියෙන ඉල්ලුම එකයි ලෝකයේ කජු වලට තියෙන ඉල්ලුම එකයි. ඉතින් පොතු කජු වලට ඉල්ලුම වැඩි වෙද්දී ඒක මිල ඉහළ යනවා. ඒ ඉහළ ගිහින් එක මට්ටමකට එනවා guys. මේකේ බර යන ප්‍රමාණය හොයාගෙන ඒකට මිලක් තීරණය කරන එක තමයි කරන්නේ සාමාන්‍ය ලාභයක් තියාගෙන. ඒ රටේ ලෝක යන මිලට තමයි ගොඩක් අය මේ කජු සේල් කරන්නේ. ඒවල හිතනවා නම් කජු මිල තව පල්ලෙහායයි කියලා එහෙම වෙන එකක් නෑ guys. ඔයාලට තව අවුරුදු 3-4කින්වත් මේ ගානට කජු කන්නාම වෙන එකක් නෑ. මොකද අවුරුද්දෙන් අවුරුද්දට ගණන් යන එක විතරයි වෙන්නේ. ඉතින් දැන්ම බල ඉන්න එපා guys. ඔයාලත් ආස නම් කජු කණ්ඩ අපිනුත් ඕඩර් එකක් දාන් යන්න. අපි ළඟ තියෙන ශ්‍රී ලංකාවේ කජු විතරයි අපි කරන්නේ. වන් කැෂු, ඩෙවිල් කැෂු ඒ කජු අයිටම් ගොඩක් තියෙනවා. ඉතින් ඕඩර් එකක් දාන් යන්න guys. එහෙනම් අපි ගියා.